කොට නවල්තම අලුත්ම ආරංචිය තමයි නැවතත් යුද්ධය පටන් ගැනීමේ හැකියාවක් ඇති වෙන බව සඳහන් කරලා තියෙනවා. මොකද මුහුදු සීමාවේ තවමත් විවෘතයක් නැති හේතුවෙන් ඇමරිකාව විසින් ඉරාන්ට පාර දෙන කතාවක් ආරංචි වෙලා තියෙනවා. ඉතින් ඒ කතාව මොකක් වුණත් ඔයාලා පරිස්සමෙන් ඉන්න. හැබැයි ලංකාවට යන්න ඉන්න අයට කියන්න පුළුවන් මේ වෙනකොට ෆ්ලයිට් වැඩ කරනවා. නෝමලි දවසකට එක ෆ්ලයිට් එක ගානේ ලංකාවට යාමේ හැකියාවක් තියෙනවා. අල් ජසීරා කුවේට් එයාර්ලයින් හරහා. ඉතින් තවත් දෙයක් තියෙනවා කියන්න. ඔයාලා ලංකාවට යන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඔයාලට ඔයාලගේ බඩු ටික කාර්ගෝ හරහා යවා ගන්න බැරුව ඉන්නවනම් ඇත්තටම කාර්ගෝ වැඩ කරන්නේ නැහැ. මේ වෙනකොට මුහුදු සීමාව සම්පූර්ණයෙන්ම වහලා තිනවා කියලා ඔයාලා දන්නවා. නමුත් ලංකාවට යන්න ඉන්න ඔයාලට කාර්ගෝ එකට බඩු ටික බාර දෙන්න පුළුවන්. මේ වෙනකොටත් කාර්ගෝ බඩු බාර ගමින් සිටිනවා. නමුත් ඔයාලා බඩු බාර දෙන බඩු ලංකාවට යන්නේ කවදාරි දවසක මේ මුහුදු සීමාව විවෘත වුණාට පස්සේ. අන්න ඒ හේතුවෙන්ද ඔයාලට මේ වෙනකොටත් ලංකාවට යෑමේ හැකියාව තිබුණත් සමහරක් අයට යන්න බැරි වෙලා තියෙනවා. තමන් ඉතුරු කරගත්ත බඩු මුට්ටු ටික ලංකාවට යා ගන්න බැරි හේතුවෙන්ද මදක් ඉවසන්න වැඩි කාලයක් යන්න නැතුව මේ ප්‍රශ්න ටික ඉවර වෙයි කියලා හිතනවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න notification bell එක click කරන්න තවත් වීඩියෝක් අලුතෙන්ම ඔයාලට ගෙන්න ගන්න පුළුවන් මම දාපු ගම. ඉතින් මගෙත් ඒක දිගටම රැඳී ඉන්න අලුත් අප්ඩේට් අනිවාර්යෙන් ඔයාලට දෙනවා. හැමෝටම ජය වේවා. සුබ දවසක්. තෙරුවන් සරණයි.